हेलो बॉयस एंड गर्ल्स මම කියන බොයිස් අමුතුම විදිහේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට මේක වෙඩි තියාගන්න සද්දේ වීඩියෝ එක ගණන් ගන්න එපා මේ මං අචන් ගෙනාවේ මේ ගේම් එක මචං නැත්තම් අපි ගේම් එක ප්ලේ කරලා තියෙනවා ඕන් තරම් ප්ලේ කරලා තියෙන මචං හැබැයි අපි ගේම් එකේ කතාව දන්නේ නැති නිසා අපි මුලින් මේ ගේම් එකේ කතාව පොඩ්ඩක් බලමු ඇත්තම කිව්වොත් මේ කතාව පාතක ඉන්නේ එක්තරා මට රට මතක නැහැ ඒ රටේ තිබ්බ කතාවකින් ඒ කතාවේ අනුව මචං ළමයි 50 දෙනෙක් එකට කිච කෙනෙක් එකතු වෙලා ඉස්කෝලේ ගෙනියනවා සවාරයක් ගෙනියනවා කියලා පතරංග මැප් එකකට මැප් එකක් කියන්නේ මේ දැන් අපි ගහන ගේම් එක මැප් එකක් නෙවෙයි ඒක වෙන මැප් එකක් මම මේ මැප් එක ඕගොල්ලන්ට ගේම් එකේ ලොබියට ගියාම පෙන්නන්නම් මේ ඉතින් ඒකෙදී ඒගොල්ලන්ට ළමයිට විදින මොකද්ද බෙහෙතක් නිකන් බල්ලෝ තට්ටු වගේ හපාගෙන කන්න ඊට පස්සේ ඒගොල්ලෝ මරා ගන්නවා එතමුත් එනවා ඊට මරා ගන්නවා ඒ සීන් වෙනම ටිකක් තියෙනවා කොහරි ඒගොල්ලෝ මරා ගන්නවා කා ගන්නවා ඊට පස්සේ දැන් ඊට පස්සේ ළමයි ඉතුරු වුණා කීයද 15ට දැන් ඊට පස්සේ ටීචර් දුන්න ආයුධ වගේ ඒ ආයුධ වලින් ඊට පස්සේ ඒ ළමයි මරා ගත්තේ අයියාගේ අපි ගේම් එක ගහන් තුවක් වුණේ මචං ඒක වෙනම ආයුධ නිකන් කඩු දුනු ඒ දේවල් ටිකක් දුන්නේ ඊට පස්සේ ඒ ළමයි ටික මචං ඒ මරා ගන්න අනිතරම මචං ඒක යුද්ධයක් වගේ පොඩි ඉංග්‍රීසියෙන් එක මහා ඉංග්‍රීසියෙන් ගැන විවරම පොඩි අපිට මචං ගැම්මට මරා ගන්න මැප් එකෙන් මචං ඉතුරු වෙන ගාන කියන්නේ ඒ ළමයිගේ ඉතුරු වෙච්ච කට්ටිය තමයි මචං කෙනා තමයි වින් වශයෙන් ඉස්කෝලේ බේරෙන්නේ එතම ඒ තරම් දරුණු සක්තිරි ඉස්කෝලයක් මචං වෙලාවට අපිට ඒ වගේ ඉස්කෝලේ නැහැ තිබ්බනම් වහ තම කණ්ඩේ ඒ නිසා කලින්ම කියනවා බං ඉස්කෝලේ එක උනම් මචං ඔයගේ සක්තිරි වැඩ කරනවා නම් මචං කැපියා ඉස්කෝලෙන් කැපියා වැඩි දින මේ ඒ ඉස්කෝලයක් කරේ ඉස්කෝලේ ප්‍රශ්න නැත්නම් මේ ඉස්කෝලේ මේ අනාථකාරය අබ්බා උදේ ඉතින් අනාථකාරේ කට්ටිය තමයි හිම ගිනිහිල්ලා ඒකට දාන්නේ ඉතින් මත් අනාථ ළමයිට අම්මලාත් නැති හින්දා බං ඒ වගේ කුස්කෝලේ කරන්නේ ඒ රට මම මොකද්ද කියලා හොයාගෙන ඔයගොල්ලන්ට වෙන දවසක ඒ රටත් එක්කම දවන්නම් එතකන් ඉන්න දැන්ට පෙන්නන්නේ දන්නේ කතාවේ මේ ටික විතරයි. ඒකට තමයි මේ කතාව පාදක වෙලා තියෙන්නේ. නිකන් පජ්ජි එකේ සීන් එකක් වගේ. කියන්නේ පජ්ජි එකේ නම් මන් දන්නේ ඉතින් තිබ්බේ මේ කට්ටියක් ගෙනිහිල්ලා මිනිස්සු කට්ටිය ගෙනිහිල්ලා වද දීලා මාරපු සීන් එකක්. ඒ වගේ කතාවක් තමයි මේකේ. ළමයින්ව දාලා තියෙන්නේ. තනිකරම මචං වද තමා දීලා තියෙන්නේ වද ටික මත්තමුකෝ මට එහෙනම් කතා කරුවට වීඩියෝ එකකට ඒවා මට එඩිට් කරලා හදන්න පුළුවන් හදන්න කියන්නේ මම කැමතිත් නෑ මචං මේ තරම් සුදුලිරම මලපයින් විදියට කියනවා ඔයගොල්ලන්ට කතාව දැනගන්න මචං ඔයගොල්ලන්ට ග්‍රැනි වගේ කියන කතා හොයාගන්න පුළුවන් වුණා නම් ඔයගොල්ලන්ට දීගම්ම ලේසියෙන්ම ගේම් එකේ කතාව මොකක්ද කියලා දැනගන්න තිබ්බා එහෙනම් අදට අපි ගිහින් එන්නම් හැමෝටම ජය ජය වීඩියෝ හොඳයි කියලා හිතනවා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දීගෙන යන්න අපි ගියා. ඔන්න බොයිස් මං කිව්වා වගේ අර මට එකක් අමතක කළා මම යන්නම් කිව්වා මම තමයි කියලා මැප් එක පෙන්න නගිය මම මේ මැප් එකේ ලොකු පින්තූරයක් දාන්නම් පින්තූරේ බලාගන්න එනම් දැනට යනවා හිත එනවා ආයෙ අනිත් දෙනවා ආයෙ හිට එනවා වගේ සීන්